හැමෝටම ආයුබෝවන් සුබ දවසක් ගොඩක් දෙනා අහලා තිබුණා මගෙන් රුසියාවෙන් ඉඳන් ලංකාවට සල්ලි යවන්නේ කොහොමද ලංකාවෙන් ඉඳන් රුසියාවට සල්ලි යවන්නේ කොහොමද එවන්නේ කොහොමද කියලා ඒකට උත්තරයක් අරගෙන තමයි ආවේ. මං හිතන්නේ පරක්කුත් ඇති මන් දන්නේ කොහොම හරි රුසියාවෙන් ඉඳන් ලංකාවට සල්ලි යවනවා නම් තියෙන හොඳම ක්‍රමය මන් දකින විදිහට ඇල්ෆා බැංකු කාඩ් එකක් තියෙනවා නම් ඇල්ෆා බැංකු ඇප් එකට යන්න. ඒකේ තියෙනවා перевод в других стран. කියන්නේ මේ transfer money to another countries වගේ එකක් තියෙනවා. කියන්නේ වෙන රටවල සල්ලි යවන්න. එතකොට ඒකේ තියෙනවා SNG countries. ඒ කියන්නේ උස්බෙකිස්තාන්, තජිකිස්තාන්, අසර්බයිජාන්, තුර්කමනිස්තාන් යටම තියෙනවා ලංකාවයි ආසියාතිය කොහේ හරි තව ඒෂියන් රටක් තියෙනවා තායිලන්ඩ්. එතකොට ලංකාව තියෙනවා. ඒකෙන් යවන්න. එතකොට ඒකෙන් යවනකොට 100%ක හරි චූටි කමිෂන් එකක් කැපෙනවා. ඒක ගොඩක් ලාභයි මං හිතන්නේ. මේ ඔයාලා ඩොලර් අරගෙන ඩොලර් යවනවට වැඩිය හරි ඊට වැඩිය ඒක ලාභයි. චූටි ගාණක් කැපෙන්නේ. තව ක්‍රමයක් තියෙනවා. ඒක නම් කවුරුත් දන්නේ නැති. කොහෙන් හරි දැන් ලංකාවෙන් අලුතෙන් එන ළමයි ඉන්නවනේ මෙහෙට. ඒ කෙනෙක් හොයාගන්න. හොයාගත්තන් පස්සේ යාලට මං කියන්නේ රුසියාවෙන් ඉඳන් ඔයාලට සල්ලි යවන්න ඕන. එයාලට සල්ලි එවා ගන්න විදිහක් නැහැ ලංකාවෙන් ඉඳන්. හේතුව තමයි අමාරුයි. ඒකට ක්‍රමයක් ඉදිරියට ඔයාලට පුළුවන් ඔයාගේ සල්ලි එයාට දීලා එයාලගේ ගෙදරට කියන්න ඔයාලගේ ගෙදරට සල්ලි දාන්න කියලා ලංකාවෙන්. ඒක තමයි ලේසිම වැඩි. ඉතින් ලංකාවේ ඉඳන් මෙහෙට සල්ලි යවන්නෙත් අර කිව්ව විදිහම තමයි කියන්නේ. සල්ලි මාරු කරගන්න පුළුවන් කමක් තියෙනවා. නැත්නම් ඉතින් කරන්න හරි අමාරුයි. හේතුව තමයි ඉන්දියාව වගේ රටවල් වලට තියෙනවා ක්‍රමයක් QR කෝඩ් එක හරහා නිකන් සිබිර් බැංක් එකකින් සල්ලි යවනවා වගේ පොඩි කමිෂන් එකකට. ඒ වුණාට ලංකාවේ අපේ බැංකුවල ඒ සිස්ටම් එකක් නැහැ රුසියාවත් එක්ක. අවාසනාවකට හෝ වාසනාවකට ඉස්සර තිබුණා මහජන බැංකුවේ ක්‍රමයක්. ඒකත් කොහොම හරි මෙහිම වටේින් සල්ලි වල චයිනීස් බැංකුව හරහා එහෙම මට එහෙම තමයි කට්ටිය කිව්වේ. මං කවදාවත් සල්ලි ලංකාවෙන් ගෙන්නලා නැහැ. මේ කමිෂන් එකක් කැපෙනවා. සහ ටික කාලයක් යනවා. ඒක එවන්නත් ගොඩ ලොකු ගේමක් දෙන්න ඕනේ. හේතුව තමයි ඔයාලා පෙන්වන්න ඕනේ මොකටද මෙහෙට සල්ලි එවන්නේ. හේතුව ලංකාවේ තියෙන ඩොලර් සංචිතෙන් කීයක් හරි මෙහෙට එවන්නේ. එතකොට පෙන්වන්න ඕනේ ගෙවන්නේ මොකටද. උදාහරණයක් විදිහට ඔයාලට ස්කෝලර්ෂිප් ස්කෝල ෆී එක ගෙවන්න ඕන නම් ඔයාලා ඒක පෙන්වන්න රිසිට් එක. ඒක පෙන්වුවෙන් පස්සේ මහජන බැංකුවට දුන්නාන් පස්සේ අන්න එහෙම තමයි අදාළ ගාණ විතරක් එවන්නේ. එහෙම නැත්නම් ඉතිච්ච ගාණන් එවන්න බෑ. තව විදිහක් තියෙනවා. ඒක බයිනෑන්ස්. දැන් රුසියාවේ බයිනෑන්ස් කරන්න තහනම් සම්පූර්ණයෙන්ම තහනම්. ඒ වුණාට එවන සමහරු ඉන්නවා. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක අනිවාර්යෙන් ඔයාලා මගේ වීඩියෝ බලනවා නම් අනිත් ළමයින්ටත් යවන්න පුළුවන් නම්. හේතුව තමයි පුළුවන් නම් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න එපා රුසියාවේ ඇතුලේ අයටත් ලොකු ගණන්. ඒ කියන්නේ ඉස්සර අපි දන්නවා අවුරුදු 2-3කට කලින් ඔයාලට 50000 නම් ඔයා හිතන්නේ මොස්කෝව ඉන්නවා. ඔයාගේ පීටර්ස්බර්ග් යාළුවට යවන්න ඕනේ 50000 යවනවා. 60000ක් යනවා. 70000ක්. දැන් එහෙම බෑ. 10000ට වැඩි වගේ එක බැංකුවල එක ගණන් තියෙන්නේ. යවපු ගමන් ඔයා කාඩ් එක බ්ලොක් වෙලා යනවා. හේතුව තමයි ට්‍රාන්සැක්ෂන් දැන් සැක හිතෙනවා වගේ එකක් වෙනවා නම් ඒක බැංකුවෙන් ඔටෝමැටිකලි නවත්තනවා. එතකොට කාඩ් එක ශනික බ්ලොක් වෙනවා. බ්ලොක් වුණාන් පස්සේ මොකද වෙන්නේ? ඔයාලට හිතා ගන්නත් බෑ. මේ මොකද්ද මේ වුනේ? ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි ශනිකව අදාළ බැංකුවේ මේ කස්ටම් සර්විස් එකට කතා කරලා කියන්න තියෙන්නේ මං යවපු බැංකුවට මේ මගේ අනිත් බැංකුවට සල්ලි ඇයි මොකද මෙහෙම උනේ කියලා අහන්න. එයාලා අනිවාර්යෙන් කොහොම කිව්වත් ඔයාලට යන්න ඕනේ බැංකුවට ගිහිල්ලා ඉවරලා අත්සන් කරලා කොලයක්. බොහෝ බැංකුවල එහෙමයි. අන්බ්ලොක් කරන්න ඕනේ. ඊට අමතරව ඒකට සමහරකට ගාස්තුවකුත් ගන්නවා. හේතුව තමයි ඕක මම හිතන්නේ බොහෝ දුරට කරලා තියෙන්නේ. ඔයාලා දන්න පහළ රටවල ඉඳන් මෙහි වැඩ කරන මිනිස්සු ගොඩක් වෙලාවට යාලා උපයන සල්ලි ඔක්කොම යවන්නේ යාලගේ රටවල වලට. සාමාන්‍යයෙන් මම නම් කියන්නේ නැහැ. පහළ රටවල මිනිස්සු මෙහි ඇවිල්ලා වැඩ කරනවා. යාලා සල්ලි මෙහි ඉතිරි කරන්නේ නැහැ. වියදම් කරන්නේ නැහැ කියලා රුසියාව දන්න හින්දා ඒක ටිකක් නවත්ත ගන්න තමයි කියලා තමයි ගොඩක් අය කියන්නේ. ආරංචි මාර්ගවල සඳහන් උනේ. ඒක හින්දා තමයි ඔහොම පොඩි බාධා කිරීම් තියෙන්නේ. ඉතින් ඔයාලට එහෙම වුණොත් අනිවාර්යයෙන්ම බැංකුවට යන්න. එතනට ගිහිල්ලා විස්තරය කියන්න කිව්වෙන් පස්සේ යවන්න. මොකෝ මම දන්න විදිහට ලංකාවෙන් එන ගොඩක් අය එයාලට උවමනාවට සල්ලි යවනවා මිසක් එහෙම හැමතර ජාවාරම් එහෙම කරනවා අඩුයි. ඒක කරන්නෙම නැති තරම්. හේතුව තමයි සමහර ළමයි දන්නේ නැහැ මොකක්ද උනේ කියලා බය වෙනවා. ඒකයි මම මේ වීඩියෝ එකක් දැම්මේ. මොකක් හරි එහෙම ප්‍රශ්නයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම බැංකුවට කතා කරන්න.
ඕක තමයි අද විස්තරේ. මොනෝහරි වගේ ප්‍රශ්න තියෙන අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම අලුතෙන් Facebook page එකක් කරගෙන යනවා. නැත්තම් පිටුවක්. ඒකට කියන්නේ ඒකේ නම පොඩ්ඩක් මම කියන්නේ සයිබීරියාවේ සිට සමහර දේවල් YouTube එකට දාන්න නැතිව මම ඒකේ දානවා. ගිහිල්ලා බලන්න. බොහොම සතුටුයි. දවස් 4කට 5කට හිටිය සබෙන්දියෝ සබස්ක්‍රයිබර්ස්ලා හිටිය 92යි දැන් ඉන්නවා 20000කට කිට්ටු වෙලා. ගිහිල්ලා බලන්න වීඩියෝ. ඒ වගේ මාත් කියනවා ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම ලියන්න. මම පුළුවන් විදියට උත්තරයක් දෙන්න. ගිහින් එන්න සුබ දවසක්.